අයබන් සුබදාසනක් ඔබට. අද මැයි මාසේ 21 වෙනිදා අපි සුපුරුදු පරිදි දවසේ පත්‍ර ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නේ. සංජීව අයබන් සුබදාසනක්. මුලින්ම යන්නේ ලක්බිම ප්‍රධාන සිරස්තලයේ ඔබට කියන්න. ලක්බිම කියන්නේ රජය කියන කතාව. ජනාධිපතිතුමන් අදාළ ලිපි ලේඛන සියල්ලට අත්සන් තබා අවසන් යනුව සරත් ෆොන්සේකා මහතා නිදහස් වන බව අද ලක්බිම සඳහන් කරනවා. ලක්බිම මේ කතාව කියන්නේ මාතර පඹුරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාබේවර්ධන ඇමතුතුමන් කළ ප්‍රකාශයක් ඇසුරෙන් ඇමතුමා මෙහෙම කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ඇති බලතල මත හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා සීලොම කරුණු සලකා ජනාධිපතිවරයා අදාළ ලිය කියවිලි වලට අත්සන් කළා. සරත් ෆොන්සේකා මහතාට අනිවාර්යයෙන්ම නිදහස ලැබෙයි කියලා හිතනවා. මේ ලක්ෂ්මන් යාපාබේවර්ධන ඇමතිතුමාගේ ප්‍රකාශය අද ලක්බිම ප්‍රධාන සිරස්තලයේ ලෙස අප දුටුවේ. විජයග්‍රහණයේ 3 වන සමරුම අද ප්‍රධාන ඡායාරූපයේ ලෙස දකිනවා ලක්බිම ප්‍රධාන පිටුවේ. මෙම සමරුව මහත් අභිමානයෙන් සමරන ආකාරය අප දුටුවා. යුද හමුදා රථ 148ක්, ගුවන් යාන 32ක් සහ විවිධ වර්ගයේ නාවික යාත්‍රා 72ක් එකතු කර ගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් එකට එකතුව මේ ඓතිහාසික විජයග්‍රහණයේ 3 වන සමරුව සමග එකතු සිටින ආකාරයයි අපි මේ දකින්නේ. ලක්බිම ඡායාරූපයේ මලිත් ගමගේ ඉදිරිපත් කළේ. ඒත් සමගින් අපි සූදානම් දිනමින ප්‍රධාන සිරස්තලයට ඔබට ඉදිරිපත් කරන්න දෝහා කටාර් ආර්ථික සමුළුවට අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධිතෙක් හැටියට. කලාපයේ ආර්ථික සහ වාණිජ්‍ය මධ්‍යස්ථානයක් වීම වෙනුවෙන් රට පෙරට යමින් සිටින බව දෝහා කටාර් ආර්ථික සම්මේලනයේදී අතිගරු ජනාධිපතිතුමන් අවධාරණය කරනවා. ජනාධිපතිතුමන් මේ සමුළුව සඳහා සහභාගී වන්නේ කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂේක් හමාඩ් බින් ඛලීෆා අල් තානි මහතාගේ ආරාධනයකට අනුව මේ නිල සංචාරය සඳහා සහභාගී වුණ අවස්ථාවේ දෝහා කටාර් ආර්ථික සම්මේලනයේට ජනාධිපතිතුමන් පැමිණ සිටියා. එහිදී ජනාධිපතිතුමා තවදුරටත් කියනවා ආර්ථික වශයෙන් සමෘද්ධිය ළඟා කරගත හැකි වන්නේ එක් රටක් ලෙස නැගී සිටියහොත් පමණක් බවයි විශේෂයෙන්ම අවධාරණය කළේ. ජනතාව ආර්ථික වශයෙන් බලගැන්වීම සහ සංහිඳියාවෙන් තිරසාර සාමයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය දුර ගෙවා යාමට රජය බොහොම කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව දෝහා කටාර් ආර්ථික සම්මේලනයේදී ජනාධිපතිවරයා අවධාරණය කරනවා. අද දිනවිනේ ප්‍රධාන ඡායාරූපය තුල අපි දකින අවස්ථාව දෝහා ආර්ථික සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්‍යෙකු ලෙස සහභාගී වීම සඳහා කටාර් රාජ්‍ය බලා ගිය ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් කටාර් රාජ්‍ය එමීර්වරයා වන ෂේක් හමාඩ් බින් ඛලීෆා අල් තානි මහතා විසින් එරටදී බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නා මොහොත අපි මේ දකින්නේ. සුදත් සිල්වා මේ ඡායාරූපයේ ඉදිරිපත් කළේ. මහනුවර මුස්ලිම් විද්වත් සංවිධානයේ සහාය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන බවද දිනමින කියනවා. මහනුවර මුස්ලිම් ප්‍රජාව අතර එක්සත් ජාතික පක්ෂයේ උන්නතියට කැපවුණු අධ්‍යාපනඥයින්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන්, ප්‍රාදේශීය නායකයින් 115 දෙනෙකුගෙන් සැදුම්ලත් සංවිධානයක් තමයි මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරන්නට ඉදිරිපත් වී සිටින්නේ. ශ්‍රී ලංකාවට විරෝධය පළ කළ විරෝධතාකරුවන් 30 දෙනෙකු චෙන්නයි නුවරදී අත්අඩංගුවට පත් වුණ බව අද මහින්ද අලුත්ගෙදර දිනමිනට තොරතුරු වාර්තා කරනවා. ඉන්දියාවේ චෙන්නයි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඉවත් කළ යුතු බවට තමයි මේ කණ්ඩායම විරෝධය පළ කළා තිබුණේ. ඒ රටේ විදියට මේ විදිහේ විකාර විරෝධවලට ඉඩක් නැහැ. ඒ නිසා අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්වන්නට මේ විරෝධතාකරුවන්ට සිද්ධ වුණ බව අද දිනමින සඳහන් කරනවා. මාස දෙකකට වතාවක්වත් ඔහොම නාඩගමක් සාමාන්‍යයෙන් දකුණු ඉන්දියාවේ තියෙනවා. ඔව් කියන්නේ මේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් එහෙම දේවල් සිද්ධ වෙනවා. ගම්පහ ඩෙංගු මදුරු පාසල් 18ක විදුහල්පතිවරුන්ට නඩු. මේක ප්‍රබලම ප්‍රවෘත්තිය මෙන්න මෙතන තියෙන්නේ. එම දිස්ත්‍රික්කයේ පරීක්ෂා කළ පාසල් 27න් 18කම ඩෙංගු මදුරුවන් බව නිසාන හඳුනාගෙන තිබෙනවා. 100% විදිහට බැලුවොත් 80කටත් වඩා වැඩි වගේ අද දිනමිනට සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තාව ඉදිරිපත් කළේ. ඒ කියන්නේ අමතුමා බොරු නෙමෙයි කිව්වේ වරදක් කරොත් ලොකු තැනට නඩු දානවා. අනිවාර්යෙන්ම මේ අදාළ වගකිවුත්තන් එහි බලධාරීන් වෙනුවෙන් වගකිව යුතුයි. කාල්ටන් සුපර් සෙවන්ස් රග තරඟාවලියට බොලිවුඩ් තරු පායන බව අද දිනමින ඔබට මතක් කරනවා. කාලයක් නගරයට පමණක් සීමා වෙලා තිබුණු රග ක්‍රීඩාවට රට පුරා ග්‍රාමීය මට්ටමේ ජනප්‍රියත්වයක් උදා කළ වාර්ෂික කාල්ටන් සුපර් සෙවන්ස් රග තරඟාවලිය සිවන වතාවටත් මේ මාසේ 26 27 දෙදින මහනුවර බෝගම්බර පිටියේ සහ ලබන මාසේ 2 වෙනිදා සහ 3 වෙනිදා
තිමිරිගස්සය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම්. මෙම තරඟාවලිය අවසන් දිනය වන ජූනි මාසයේ 3 වෙනිදා දේශීය සහ විදේශීය කලාකරුවන් සහභාගී වන සුපිරි සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි. එන කට්ටිය බොහොම ජනප්‍රිය පිරිසක් එතන ඉන්නවා. විවේක් ඔබ්රොයි, බිපාෂා බාසු, ප්‍රීති සින්තා ඇතුළු බොලිවුඩ් තරු රැසක් මේ තරඟාවලියේ ආකර්ෂණය දැක බලා ගන්නට පැමිණෙන බව විතරක් නෙවෙයි සංජීව සඳහන් කරනවා. සමීරා රෙඩ්ඩිත් එනවා. ඩේලි නිවුස් පත්‍රයේ එතුමගේ ෆොටෝ ඈත් වෙනවා මේ ප්‍රසංගයට සහභාගී වීම සඳහා. ඒත් සමගින් අපි සූදානම් ලංකාදීප ප්‍රධාන සිරස්තලයට ඔබට කියන්නේ. සෞඛ්‍ය තත්ත්වයේ යහපත් අදම ගෙදර යන්න පුළුවන් මේ සරත් පොන්සේකා මහතාගේ ප්‍රතිකාර කටයුතු බහරව සිටි විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ ප්‍රකාශයද ලංකාදීපේ වාර්තා කරන්නේ. පෙනහැල්ලේ රෝගී තත්ත්වයේ හේතුවෙන් නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතාට අද දින රෝහලේ නිවත්ව යා හැකි බවයි එතුමන්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරන්නේ. අද ලංකාදීපයේ මේ තොරතුර වාර්තා කළේ. රට රැකගත් රණවිරුවන් ගොඩින් මුහුදෙන් සහ ගුවනින් තමන්ගේ ශක්තිය පෙන්වමින් විජයග්‍රහණයේ තුන්වන සැමරුමට ගාලුමුදුර පිටියේදී සහභාගී වුණු බවද ලංකාදීපයේ සඳහන් කරනවා. ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට දෙවන නිදහස දිනා දුන් විජයග්‍රහණයේ තුන්වන සැමරුම මුලල අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුදුර පිටියේදී පෙරේදා පසුගිය සෙනසුරාදා අභිමානවත් ලෙස පැවැත්වුණා. යුදගුවන් නාවික ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා සහභාගී වුණා. විජයග්‍රහණයේ පෙළපාලිය සමග පැවති මේ විජයග්‍රහණයේ උත්සවයේදී අදගරු ජනාධිපතිතුමන් පළ කළ අදහසක් අද ලංකාදීපේ වාර්තා කරනවා. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය සූදානම් නැහැ. මේ උත්සවයේදී ජනාධිපතිතුමා ප්‍රශ්නයක් අහනවා. ඩයස්පෝරාව සහ ඊළම්වාදීන් Tamanගේ වැඩ නතර කළාද? ඔවුන් රට බෙදන්න නැතිනම් ඊළම්වාදය තවදුරටත් සජීව ලෙස පෙරට ගෙන යන්න දරන උත්සාහය නතර කළා නැහැ. එහෙම තියාගෙන තමයි ඔවුන් මේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමක් ගැන කතා කරන්නේ. මේ රට සාමාන්‍ය තත්වයට පැමිණියත් ඩයස්පෝරාව සහ ඊළම්වාදීන් Tamanගේ වැඩ තවම නතර කොට නැති බව විජයග්‍රහණ උළෙලේදී අතිගරු ජනාධිපතිතුමන් අවධාරණය කළ බව අජන්ත කුමාර අගලකඩ අද ලංකාදීපයට තොරතුරු වාර්තා කළා. රට වෙනුවෙන් දිවිපිදූ පියාට හිමි වුණු උත්තම සම්මානය සිඟිති දියණිය විසින් පිළිගන්නා මොහොත ත්‍රස්තවාදයෙන් උපන් බිම මුදා ගැනීමේ සරණේදී දිවිපිදූ රණවිරුවන් 15 දෙනෙකු වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් අතින් පරම වීර විභූෂණ පදක්කම් පිරිනැමීම විජයග්‍රහණයේ පෙළපාලියට සමාන්තරව සිද්ධ වුණා. මාතෘභූමිය වෙනුවෙන් දිවිදුන් ලුතිනන්ට් කර්නල් ජේ.එල්. ජයසිංහ රණවිරුවා වෙනුවෙන් පිරිනැමුණු පරම වීර විභූෂණ පදක්කම එතුමන්ගේ බිරිඳ වන කෞශල්‍යා ජයසිංහ මැතිණිය සහ ඒ සිඟිති දියණියත් මේ උත්සවයට ඇවිල්ලා හිටියාගේ නම සෙහන්සි සනායා තමන්ගේ පියාණන්ට හිමි පරම වීර විභූෂණ සම්මානය ජනාධිපතිතුමන් අතින් බාර ගන්න අවස්ථාව අපි මේ දකින්නේ. පහළ ඡායාරූපය තුළ අපි දකින්නේ රට වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් සිදු කොට ආබාධිතයන් බවට පත් වූ වීරෝදාර රණවිරුවන් මේ විජයග්‍රහණයේ පෙළපාලියේ ගමන් කරන අවස්ථාව. ඒත් සමගින් අපි සූදානම් විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරුව දවසේ පත්තර තුලින් යරිත් ඔබ මුණ ගැහෙනවා. විරාමයෙන් අනතුරුව දිවයින ප්‍රධාන සිරස්තලයේ මේ අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. සරත් පොන්සේකා මහතා නිදහස් කිරීමේ ලේඛනවලට ජනාධිපතිතුමන් අත්සන්ත බවසන් අද දිවයිනත් මේ කතාව කියනවා. SFගේ ප්‍රජායිතිය අහෝසි වන්නේ නැහැ. අභියාචනා ඉවත් කරගත් විගස නිදහස ලැබේවි. ගරු නීතිපතිතුමියගේ අදහස ඔබ මේ දකින්නේ. ජනාධිපතිවරයා යාළුවම නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය බලා දිවයිනෙන් පිටත් වුණු අතර ඊට පෙර සරත් පොන්සේකා මහතා නිදහස් කිරීමේ ලිපි ලේඛනවලට අත්සන් කළ බවයි ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකෙක් දිවයිනට සඳහන් කරන්නේ සහ එතුමන්ට ලැබෙන නිදහසේ ස්වභාවය පිළිබඳ ගරු නීතිපතිතුමියගේ අදහසකුත් අද දිවයින වාර්තා කරනවා. අද දිවයිනේ ප්‍රධාන ඡායාරූපය සරත් පොන්සේකා මහතාගේ සූදුක් බැලීම සඳහා නවලෝක රෝහල වෙත පැමිණි එතුමන්ගේ පවුලේ ඥාතීන් අනුවා පොන්සේකා මහත්මිය සහ දියණියන් දෙදෙනාත් ඒ වගේම ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමාද මේ ඡායාරූප සහිත වාර්තාවේ අපට දකින්න හැකියාව ලැබෙනවා. IPL තරඟාවලිය පිළිබඳ උණුසුම් ප්‍රවෘත්තියක් දෙලෂන් අද දිවයින ප්‍රධාන පිටුවේ තියෙනවා. එක බුකීකරුවෙක් කියනවා මම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුටත් අල්ලස් ලබා දුන් බව. මම ඉන්දියාවේ යටත් දුන්නා, ලංකාවේ යටත් ලබා දුන්නා.
ලාංකික ක්‍රීඩකයාට ලබා දුන් මේ මුදල ඉන්දියන් රුපියල් මිලියන 100ක් ලංකාවේ රුපියල් වලින් මිලියන 234.5ක් බව අද දිවයින වාර්තා කරනවා. කාටද දුන්නේ කියලා හරියටම කියලා නැහැ. හැබැයි දුන්නයි කියලා නම් පොලිසියට කියලා තියෙනවා. අද දිවයින ප්‍රධාන පිටුවේ අපි මේ වාර්තාව දුටුවේ. වීඩියෝ පටයකුත් තියෙන බවට ආරංචිකුත් තියෙනවා. අපි දැක්ක විවිධ වෙබ් අඩවිවල තොරතුරු තියෙනවා. අපි යනවා රවිවර ප්‍රධාන සිරස්තලයට ඔබට කියන්නේ. සුදුකොඩි සහ හයිකොප් දනුවම් වලින් සරත් ෆොන්සේකා මහතා අද හවස නිදහස් බව රිවිර සඳහන් කරනවා. අභියාචනා ඉල්ලාස් කර ගැනීමට නීතිඥවරුන්ගෙන් අද අධිකරණයේ වෙත මෝසමක් ඉදිරිපත් වන්නට නියමිතයි. නිල ලියකියවිලි අද අධිකරණ අමාත්‍යාංශයේ වෙත යැවීමේ කටයුතු සූදානම්. ජනාධිපතිතුමන් පසුගිය සිකුරාදා මේ අදාළ ලියකියවිලි සියල්ලට අත්සන් ලැබූ බවත් අද රිවිර සඳහන් කරනවා. අද රිවිර ප්‍රධාන පිටුවෙන් තවත් තොරතුරු කිහිපයක් විජයග්‍රහණයේ තුන්වන සමරුම මහත් අභිමානවත් ලෙස පැවති බවද රිවිර කියනවා. රට ගොඩනගන්න පමණක් නොව රට ලස්සන කරන්නත් අද රණවිරුවන් අතිශය ශ්‍රේෂ්ඨ කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. රට බේරගත් රණවිරුව රට හදන්න උදව් කළා විතරක් නෙමේ අපි දකිනවා කොළඹ වටේ හැමතැනම රට ලස්සන කරන මේ මහා ආකර්ශනීය කාර්යභාරයේ වැඩිම බරක් දරාගෙන ඉන්නේ ආදරණීය රණවිරුවන්. ජනාධිපතිතුමන් මේ රණවිරුවන්ට ගෞරවයක් පිණිස ඒ කතාව විජයග්‍රහණයේ තෙවන සැමරුම් උත්සවයේදී මතක් කළා. රිවිර ප්‍රධාන පිටුවට කොටි නායකයන් බියෙන් සලිත කරවමින් මහත් දස්කම්පය ආදරණීය රණවිරුවන් 15 දෙනෙකුට පරම වීර විභූෂණ සම්මාන ප්‍රදානයේ විජයග්‍රහණයේ පෙළපාලිය සමග සිද්ධ වුණා. අද රිවිර ප්‍රධාන ඡායාරූපය තුල අපි දකින මේ අවස්ථාව ඒ අතර සිටි නිලයෙන් ඉහළම නිලධාරියා තමයි දිලිෂාන් ලුතිනන්ට් කර්නල් ලලිත් ජයසිංහ. එතුමන් වෙනුවෙන් පිරිනැමුණු පරම වීර විභූෂණ සම්මානය අතිගරු ජනාධිපතිතුමන් අතින් ලබාගත් කර්නල් ලලිත් ජයසිංහ මහතාගේ බිරිඳ සහ සිඟිති දියණිය වගේම එතුමන්ගේ ආදරණීය දෙමව්පියන් ඒ සම්මානය ලැබ උත්සවාසාවෙන් පිටව යන අවස්ථාව අද අපි මේ ඡායාරූපය තුල දකින්නේ. එතුමන් තමයි මේ පරම වීර විභූෂණ සම්මාන 15 ලැබූ හමුදා නිලධාරීන් අතර හිටපු ඉහළම නිලයේ සහිත නිලධාරියා. එතුමන්ට හිමි මේ සම්මානයයි ලබාගෙන තියෙන්නේ. එතුමන්ගේ බිරිඳ දියණිය සහ දෙමව්පියන් විසින් රණවිරුවෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය තමයි පරම වීර විභූෂණ සම්මානය. ඌව සහ මධ්‍යම කඳුකරී යලුයම භූචලනයක් සිදු වුණු බව අද රිවිර සඳහන් කරනවා. රිශ්ටර් මාපාංක 3ක පමණ ප්‍රබලතාවක් සහිතව මේ භූචලනයේ සිද්ධ වුණ බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. දිවයිනේ ඌව සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ කිහිපයක යලුයම 1.45ට පමණ මේ සිද්ධිය වාර්තා වුණු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට උපරිම ලෙස සහාය පළ කරන්න සූදානම් බව ඇමරිකන් රාජ්‍ය ලේකම්තුමිය සඳහන් කරනවා. එතුමිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා ඇමරිකාවේදී මුණ ගැසුණු අවස්ථාවේ. බොහොම ස්තුතියි අවංකව අපට උදව් කරනවා නම් මේ රාජ්‍ය ලේකම්තුමියගේ ප්‍රකාශය අපි දකින්නේ. එතුමිය අපේ පැත්තට කතා කරනවා. ඔව් උදව් කරනවා කියන ප්‍රකාශය හරි වටිනවා. පන්නල පොලිසියේ කොස්සාපල්වරුන් 3 දෙනෙක් ක්‍රියානතුරකින් මිය ගිය බව අද රවිර වාර්තා කරනවා. ඔවුන් ගමන්ගත් යතුරු පැදිය නතර කර තිබුණු ලොරියක හැපීම නිසා මේ අනතුර සිදු වුණු බවයි අද රවිර පුවත්පත සඳහන් කරන්නේ. පෙරේදා රාත්‍රියේදී මේ මාර්ග අනතුර සිද්ධ වුණේ. ඩෙල් නිවුස් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ දෝහා කටාර ආර්ථික සම්මේලනයේට විශේෂ ආරාධකයෙකු ලෙස සහභාගී වුණු අතිගරු ජනාධිපතිතුමන්ගේ දේශනයේ අන්තර්ගත කරුණුත් සමගින් ප්‍රෙසිඩන්ට් රාජපක්ෂ at Doha Economic Forum Sri Lanka consolidating peace and prosperity important trade hub in region country economy growing rapidly. අතිගරු ජනාධිපතිතුමා රට පිළිබඳ බොහෝ විශ්වාසනීය ප්‍රකාශයන් ගණනාවක් කරනවා. සංජීව මේ ජනාධිපතිතුමා කියපු දේ කියපු විදිහටම තියෙනවා. Today the Sri Lankan people are moving forward and are readying to consolidate peace and reach economic prosperity. That can only be done if the country is united. මේ සියල්ල කළ හැක්කේ රට එක්සේ සතු නිසා පමණයි කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙන්නේ. වියට්නාමයේ අධිකරණ අමාත්‍යතුමා සඳහන් කරනවා ලංකාව තුළ හොඳ අවස්ථාවක් තියෙනවා විදේශීය ආයෝජකයන් වෙත. මේ කතාව අද ඩේල් නිවුස් පත්‍ර කියන්නේ චන්දිම වීරකොඩි නියෝජ්‍ය කතානායකතුමා. අපි බලමු මේ වියට්නාම අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රකාශය. Vietnam is minister impressed with investment opportunities in Sri Lanka. ඔව් බොහොම කැමැත්තෙන් හඳුනා ගන්නවා මේ තියෙන අවස්ථාව. මේ රට ඇතුලේ ශ්‍රී ලංකාව තුළ විදේශී ආයෝජකයන්ට බොහොම ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි වියට්නාමයේ අධිකරණ ඇමතිවරයා සඳහන් කරන්නේ.
හිලරි ක්ලින්ටන් මැතිණියගේ අදහස අද ඩේලි නිවුස් ප්‍රධාන පිටුවෙත් වාර්තා කරලා තියෙනවා. ක්ලින්ටන් praises Sri Lanka's plan to implement LLRC recommendations. LLRC වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සතු මේ සැලසුම තම නගය කරන බවයි ඇමරිකන් රාජ්‍ය ලේකම්තුමිය හිලරි ක්ලින්ටන් සඳහන් කරන්නේ. අද ඩේලි නිවුස් ප්‍රධාන පිටුව සඳහන් කරනවා දිවිනැගුමට තියෙන බොහොම ලොකු ඉලක්කයක්. මේ අවුරුද්ද හමාරවන්ට පෙර කුඩා පරිමාණයේ කර්මාන්ත ලක්ෂයක් රට පුරා විවිධ පවුල් කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ජනජීවිතය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක ඕන් රැඳී සිටිනවා. ඒ බොහොම සාර්ථකව මේ වන විට ඉලක්කයේ වෙත ළඟා වෙමින් සිටින බවයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් RRKA රණවක මහතා සඳහන් කරන්නේ. අයිලන්ඩ් ප්‍රධාන සිරස්තලය සරත් ෆොන්සේකා will be released with civic rights intact. මේ කතාව කියන්නේ නීතිපතිතුමිය. නීතිපතිතුමිය සඳහන් කරන ආකාරයට සංජීව නීති අනුකූල කරුණු කිහිපයක් මේ ප්‍රධාන සිරස්තලය තුළ පැහැදිලි කරනවා. උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව යටතේ තමයි අතිගරු ජනාධිපතිතුමන් විසින් සරත් ෆොන්සේකා මහතාට සමාව ලැබෙන්නේ. නීතිපතිතුමිය සඳහන් කරන ආකාරයට එතුමියගේ දැනුමත් භාවයේ අනුව ජනාධිපතිතුමා අත්සන් කළා තියෙන්නේ කොන්දේශ විරහිත සමාවකට කියලායි සඳහන් කළා තියෙන්නේ. ඒ අතර අද අයිලන්ඩ් ප්‍රධාන පිටුවේ තියෙන ඒට යම් මට්ටමක සම්බන්ධ වෙන ප්‍රවෘත්තියක් joint opposition invites සරත් ෆොන්සේකා ඒකාබද්ධ විපක්ෂය සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කරනවා නිදහසින් පසු තමන් සමග එකතුව දේශපාලනය කිරීම සඳහා. පවුලේ ඥාතීන් පහුගිය දවස්වල කිව්වේ මෙතනින් පසු ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ වේදයි තමන් නොදන්නා බව. ඉදිරියේදී තමයි ගැන යමක් ආරංචි වෙන්නේ. අද අයිලන්ඩ් ප්‍රධාන පිටුව මේ තොරතුර වාර්තා කළේ. කාටුන් බලන්න අපේ සූදානම් මුලින්ම තෝරාගන්නේ ජෙෆ්රි අයිලන්ඩ් පුවත්පත රඳින කාටුනේ. ජනාධිපතිතුමා කොතෙටද සංජීව යන්න හොඳම කොතනද? දැන් මේ උතුරු මැද පළාත් සභාව සම්බන්ධ ආරංචියක් පැතිරෙමින් පවතින අවස්ථාව මේ මොහොත වන විට ජනතා විමුක්ති පෙරමුණ දෙකට කැඩිලා ඒ වගේම එක්සත් ජාතික පක්ෂය දෙදරා දෙකට කැඩිලා මේ වලම්මුට්ටි හැඳි එළියට එනවා කියන ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. ඡන්දයක් යන වෙලාවේ ගෙදර ඇතුලේ පක්ෂයක් විදිහට ප්‍රශ්නයක් තියෙන එක නම් ලොකුම අවාසි සහගත මොහොතක්. අද ජෙෆ්රිගේ අයිලන්ඩ් කාටුනේ අපි මේ දකින්නේ. ඒත් සමගින් ලංකාදීපයේ ප්‍රධාන කාටුනේ දාසගේ කාටුනේ. මේ කතාව මොකද්ද කියලා බලන්නකෝ. අද දාසාදීන අදහස සරත් ෆොන්සේකා මහතා නිදහස් වීමත් සමග දේශපාලනික වශයෙන් මේ රටේ ප්‍රධාන විපක්ෂ ධාරාවන් දෙකක් සිරගත වෙනවා. ඒ තමයි මේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සෝමන් සමරසිංහ ජවිපේ නායකතුමන් හරහා සංකේතවත් කරන්න දාස උත්සාහ කරන්නේ. දේශපාලන වශයෙන් තිබුණු ලොකු මාතෘකාවක් එක පැත්තකින් ඔවුන්ට අහිමි වෙනවා. ඒ දේශපාලන වශයෙන් යම් හිරවීමකට සිරගත වීමකට ලක්වීමක් ලෙස සිතුවම් කිරීමෙත් වරදක් නැහැ. ඒ කතාව තමයි ප්‍රීති කන්නංග්‍රමේ විදිහට හඳින්නේ දිනවිනට. දැන් මේ දිනවින කාටුනේ අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ලොකු ප්‍රශ්නයක ඉන්න බවක් ප්‍රීති කන්නංගර අඳිනවා. අපිට මොනව වෙයිද කියලා එතුමා කනට කළ රහසින් වගේ ජවිපි නායකතුමාගෙන් අහනවා. මේ කතා කරන්නේත් සරත් ෆොන්සේකා මහතාගේ නිදහසෙන් පසු අවස්ථාව ගැන. අපි කලින් කතා කරපු චරිත සියල්ලම මෙතන ඉන්නවා. හැබැයි මාතෘකාව ඒක නෙමෙයි. මේ එම්.ඩී. වීරත්න දිවයින්ට අදින කාටුනේ. තේරීම්කාරක සභාවයි මෙතනදී තියෙන මාතෘකාව. දැන් මේ මොහොත වන විට එක්සත් ජාතික පක්ෂයේ යම් සූදානමක ඉන්නවා තේරීම්කාරක සභාවේ වාඩි වෙන්න. දැන් ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාවත් ළඟ තියාගෙන ජවිපෙන් අහනවා. දැන් මොකද කියන්නේ? එනවද නැද්ද කියනවත් සූදානමක් නැහැ. ඈනුන් ඇර බොහොම කම්මැලි ස්වභාවයක තමයි ජවිපේ සහෝදරින් දෙපළ ඉන්නේ. දවසේ පත්‍ර අවසන් කරන්න අපි තෝරාගන්නේ සුවාරිස් කාටුනේ. සංජීව ජනාධිපතිතුමා රට යනවට සුවාරිස් නම් හරි බයයි. කටාර් රාජ්‍ය බලා ජනාධිපතිතුමා පෙරේදාළුවේම එකට ලංකාවෙන් පිටත් වුණා. සුවාරිස් බොහොම සාධාරණ අහිංසක ඉල්ලීමක් කරනවා ජොන්සන් නැමැතුමාගෙන්. අනේ බුදු සර් මොකවත් වැඩි කරන්න නම් එපා. ඒ කාටුනේ සමගින් අපි දවසේ පත්‍ර අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. අයබෝන්.